මේ පණවිඩය හැකිතාක් ෂයා කරන්න අනිවාරයෙන් ෂයා කරන්න මොකද මේ පණවිඩේ ෂයා කිරීමෙන් ඉතා දුර්ලභ වූ මහගු පින්කමක කොටස්කාරයෙක් වෙන්නත් ඔයාට අවස්ථාව ලැබේ. දහස් නමකට වැඩි ධාතුන් වහන්සේලා අනාගත නුදුරු දිනක වැඩ සිටින්න නියමිත මේ සෑරජාණන් වහන්සේට එක ගඩොලක් හෝ ඔයාට පූජා කරන්න පුළුවන්. අඩුම තරම එක සිමෙන්ති කොට්ටයක්. ඒ වගේම මේ සෑරජන් වහන්සේ চিරාත් කාලයක් වැඩ සිටින්න මේ රස්නය දරා ගන්න අලුහුණු මිශ්‍ර කරමින් තමයි මේ විශේෂ බදාමේ සකසන්නේ. එතනදී ඔයාට අලුහුණු කොටයක් හෝ අයවම වශයෙන් ශ්‍රමදායකත්වයක් හෝ දක්වන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ වගේම මං ඒකයි ඔයාට කලින්ම කිව්වේ මේ පණිවිඩය හැකිතාක් ෂෙයා කරන්න. ඒක ඔයාගේ ජීවිතේ මහගු පින්කම කොටස්කාර. මොකද ඔයා මේ පින්කම කරන්න තව මිනිස්සෙක්ට අවස්ථාව හදලා දෙනවා. විවෘත මනසකින් මේ පින්කම අනුමෝදන් වෙන්න විවෘත මනසක් තිබෙන පිරිසට ඔයා මේක සංනිවේදනය කරනවා. ඒ තුලින් ඔයාට පිනක් රැස් වෙනවා වගේම අනිත් අය කරන යම් හෝ පූජාවක් වේද ඒක එකසේ ඔයාට අනුමෝදන් වීමේ හැකියාව තිබෙනවා. ඉතින් මං ඔයාලට කියන්නේ පවසන්නේ අපේ ජීවිතේ අපිට දෙවතාවක් ලැබෙන්නේ නැති අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. යම් දිනක ඉදිවුවාට පසු අපි කාටවත් මේ පින්කමට දායක වෙන්න වෙන්නේ. ඒක නිසා මේ පින්කමට දායක වෙන්න ලැබෙන අවසන් අවස්ථාව මේක. මේ පණිවිඩය හැකිතාක් ෂෙයා කරන්න ඔයාලා දන්න අඳුරන අයට මේක දැක බලා ගන්න සලස්වන්න කියලා මුලින්ම ඔයාලගෙන් ඉල්ලනවා. මේ ගෞතම බුදු සසුන වෙනුවෙන් ඒ වගේම තමයි අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා උදෙසා ගන්ධ කුටියක් ලෙස වැඩ සිටින අනාගත නුදුරු දිනක ගන්ධ කුටියක් ලෙස වැඩ සිටින කිරි බුබුලක් ලෙස දිස්වෙන මේ සෑරජනන් වහන්සේ ඉදි ඌවාට පසුව කිසි දිනක අපිට ගඩොලක් පූජා කරන්න සිමෙන්ති කොටයක් පූජා කරන්න අලුහුණු කොටයක් පූජා කරන්න වැලි ටිකක් පූජා කරන්න ඒ වගේම වත් පිළිවෙත් පුරන්න මෙතෙන්ට ඇවිල්ලා අපි කාටවත් බෑ එකම එක දෙයක් කරන්න පුළුවන් වෙන්නේ වන්දනාව පමණයි. නමුත් ඔයාට ලැබෙන මේ සුවිශේෂී අවස්ථාව කිසි දිනක ජීවිතේ මම හිතන්නේ නෑ තව කෙනෙක්ට ලැබේ කියන එක. ඒ වගේම දෙවතාවක් නොලැබෙන්නා වූ මෙවැනි සුවිශේෂී අවස්ථාව. දහස් නමකට වැඩි ධාතුන් වහන්සේලා අනාගත නුදුරු දිනක වැඩ සිටින්න නියමිත මේ සෑරජාණන් වහන්සේට එක ගඩොලක් හෝ ඔයාට පූජා කරන්න පුළුවන්. අඩුම තරම එක සිමෙන්ති කොටයක්. ඒ වගේම මේ සෑරජන් වහන්සේ চিරාත් කාලයක් වැඩ සිටින්න මේ රස්නය දරා ගන්න අලුහුණු මිශ්‍ර කරමින් තමයි මේ විශේෂ බදාමේ සකසන්නේ. එතනදී ඔයාට අලුහුණු කොටයක් හෝ පූජා කිරීමේ අවස්ථාව තිබෙනවා. හරි. ඒ කෙසේ වෙතත් ඔයාට මේක මුදලින් දායක වෙන්න හැකියාවක් නොමැතිනම් අයවම වශයෙන් ශ්‍රමදායකත්වයක් හෝ දක්වන්න ඔයාට